සාමාන්‍ය සමය 21 වෙනි ඉරිදා අමෙතාත ද්වීපතේ දිව්‍යන් වහන්සේ නැවත වතාවක් අපිට මතක් කරලා දෙන්නට උත්සාහ කරනවා. උන්වහන්සේ ආරම්භ කරපු දෙය හරියාකාරයට නිමා කිරීමේ වගකීම අපිට දීලා තියෙනවා. ඔන්න ඔය කාරණය. ඒ කියන්නේ නැවතත් අපිට මතක් කරනවා ආරම්භයේද අවසානයේද මම වෙමි, මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට නොනගින්නේය කියන දේව වාක්‍ය ක්‍රිස්තුන් වහන්සේ විසින් කියපු දෙය අපිට තේරුම් කරවන්නට දෙවියන් වහන්සේ උත්සාහ කරනවා. මෙතෙන්දී අම්මතාතේ දෙවියන්ගේ ආරම්භය දෙවියන් වහන්සේ මේ ලෝකෙට අපි ජනිත වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තෙන්. දෙවියන් වහන්සේ තමයි මේ අවස්ථාව අපිට හදන්නේ. හැබැයි අර අවසානය කියන කොටස. එතකොට අපි දෙවියන් වහන්සේගෙන් ආරම්භ වුණාට අපි දෙවියන් වහන්සේගෙන්ම අවසාන වෙනවද? දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්නේ අපි දෙවියන් වහන්සේ ළඟින් අවසාන වෙන එක. ඉතින් ආරම්භයේද අවසානයේද දෙවියන් වහන්සේ උනත් අපේ ආරම්භයේද අපේ අවසානයේද එතකොට දෙවියන් වහන්සේමද? ආරම්භය හරි අපේ. පටන් ගන්න දෙවියන් වහන්සේගෙන්, දෙවියන් වහන්සේගේ කැමැත්තෙන්. උන්වහන්සේ අපිට අවස්ථාව හදලා දෙනවා මේ ලෝකයේ තුල ජීවත් වෙන්නට සහ දෙවියන් වහන්සේ සමග අපි අවසාන වෙනවාද නැද්ද කියන දේ අපිට තීරණය කරගන්නට. අමෙතාත දෙවිපුතේ දෙවියන් වහන්සේගේ ආදරය කියන දේ රැඳිලා තියෙන යන්න ඔතන. දෙවියන් වහන්සේ අපිට කොච්චර ආදරේද කියන දේ අපිට පෙන්වන්නේ ඔතනින්. දෙවියන් වහන්සේ අපිව බලෙන් උන්වහන්සේ ළඟ රඳව ගන්නට, නවත්ත ගන්නට නෙමෙයි. දෙවියන් වහන්සේ අපිට අවස්ථාව දීලා තියෙනවා හිතන්න. දෙවියන් වහන්සේ අපිට අවස්ථාව ලබා දීලා තියෙනවා තීරණය කරන්න. දෙවියන් වහන්සේ අපිට අවස්ථාව ලබා දීලා තියෙනවා අප කරන්නා වූ කියන්නා වූ දෙෙහි වගකීම කරන්නට. නිදහස දීලා තියෙනවා. කැමැත්තෙන් දෙයක් කරන්නට, බලෙන් කරවන්නට නෙමෙයි. කැමැත්තෙන් කරන්නට. එතකොට අම්මතාත්තේ ද්වීපුතේ මෙතෙන්දි තේරුම් ගන්නට ඕනේ ආරම්භය දෙවියන් වහන්සේගෙන් වුණාට අවසානයේ අපේ අවසානයේ දෙවියන් වහන්සේ ළඟින්ද, දෙවියන් වහන්සේ එක්කද, දෙවියන් වහන්සේ සමගද කියන දේ තීරණය කිරීමේ හැකියාව අවස්ථාව දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා. ඒක ලොකු භාග්‍යයක්. සාමාන්‍යයෙන් බොස් කෙනෙක් නොකරන දෙයක්. බොස් කෙනෙක්ට හැම වෙලාවෙම ඕනේ Taman යටතේ වැඩ කරන අය Tamanට ඕන දේ විතරක් කරන්න. වැඩ කරන අයට ඕන විදිහට ඒ දේ කරගෙන යන්න දෙන්නේ නැහැ. වැඩ කරන අයට තනියම හිතලා තමන්ගේ තනි කැමැත්තේ දේවල් කරන්න දෙන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ ඔන්න නිදහස දීලා තින ඔබ හිතන්න. ඔබ කරන දේ හරිද? ඒ දේ හරිනම් විතරක් කරන්න. ඒකටත් නිදහස දෙවියන් වහන්සේ දීලා තින වගකීමෙන් යුතුව නිදහස පාවිච්චි කරන හැටි දෙවියන් වහන්සේ කියා දීලා තියෙනවා. කොහොමද? ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය හරහා. තමන්ගේ පුතාගේ ජීවිතය හරහා දෙවියන් වහන්සේ අපිට උගන්වනවා වගකීමෙන් යුතුව තමන්ගේ නිදහස කොහොමද පාවිච්චි කරන්නට ඕනේ. කාටවත් පාඩුවක් වෙන්නට, කාටවත් අලාභයක් වෙන්නට නෙමෙයි. හැම කෙනාගේම යහපත වෙනුවෙන් මේ නිදහස කොහොමද අපි පාවිච්චි කරන්න ඕනේ. මං ගැන විතරක් හිතලා නෙමෙයි. මට ඕන දේ විතරක් කරන්න නෙමෙයි. මම මේකට කැමති ඒකින්ද මම මේක කරනවා. අනිත් අයට මොන වුණත් මට ප්‍රශ්නයක් නැහැ. එතන ඉඳලා නෙමෙයි දෙවියන් වහන්සේ වැඩ කරන්නේ. එතන ඉඳලා නෙමෙයි ක්‍රිස්තුන් වහන්සේ වැඩ කරන්නේ. එතන ඉඳලා නෙමෙයි සුදහත්මයන්න් වහන්සේ අපිත් එක්ක වැඩ කරන්නේ. ඒ වගේ තැනකට නෙමෙයි අපිව මෙහෙවන්නේ. ඔක්කොම අල්ලටම දෙවියන් වහන්සේගේ ආදරය දැනෙන්න පුළුවන් විදිහට තමයි අපි ජීවත් වෙන්නට ඕනේ. එහෙනම් මං කරන හැම දෙයකම වගකීම නිදහස තියෙනවා. හැබැයි මේ නිදහස හරියට ප්‍රයෝජනට ගන්න අයුතු ලෙස භුක්ති විඳින්නට නෙමෙයි. මට විතරක් දෙයියෝ දකින්න නෙමෙයි. හැමෝටම එකතුව දෙවියන් වහන්සේ ගාවට යන්න. හැමෝටම මං කරන ඕනම දෙයකින් දෙවියන් වහන්සේගේ ආදරය හැමෝටම දැනෙන්න ඕනේ. අන්න එහෙම උනොතින් තමයි අම්මතාත්තේ දේවපුතේ ආරම්භය දෙවියන් වහන්සේ වෙලා මාගේ අවසානය දෙවියන් වහන්සේ එක්ක මට සනිටුහන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද දෙවෙනි කීම ඇතුළේ සුද්ධ පවුලුතුමා ඔන්න ඔය කතාව අහන්න ඕනේ. කවුද දෙවියන් වහන්සේගේ පුරෝහිතයා වෙන්නේ? දෙවියන් වහන්සේගේ පුරෝහිතයා කියන්නේ දෙවියන් වහන්සේ ළඟින්ම ඉන්න කෙනෙක්. පුරෝහිතයා. එතකොට මේ කෙනා කවුරු වෙයිද? කොහොම කෙනෙක්ටද එහෙම වෙන්න පුළුවන්? දෙවියන් වහන්සේගේ සිත තේරුම්ගත් කෙනාටය. අද දෙවෙනි කීමේ දෙවියන් වහන්සේගේ සිත තේරුම්ගත් කෙනාටය. දෙවියන් වහන්සේගේ සිත තේරුම්ගත් පුරෝහිතයෙක් වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද? දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තේරුම්ගත්තු කෙනෙක් වෙන්න ඕනේ. මෙතන දේවපුතේ කොහොමද දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අපි තේරුම් ගන්නේ?
කොහොමද එහෙම තේරුම් අරගෙන දෙවියන් වහන්සේ ළඟින්ම ඉන්න දෙවියන් වහන්සේගේ පුරෝහිතෙක් වගේ කෙනෙක් වෙන්නේ? දෙවියන් වහන්සේගේ නියෝජිතයෙක් වගේ වෙන්නේ කොහොමද? මම තාත්තේ දේවපුතේ ඇස්සරලා අපි වටපිට බලන්න ඕනේ. අපිට මේ ලෝකෙ දිහා බලපුවම දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පේනවද නැද්ද? මේ ලෝකේ ක්‍රියා කරන හැටි දැක්කහම, මේ ගස් කොළන් දැක්කහම, මේ ගහක් වැඩෙන හැටි දැක්කහම, මේ වතුර බින්දුවක් හැදෙන හැටි විද්‍යාවට අනුව කියා දෙනවා. කොහොමද වතුර බින්දුවක් හැදෙන්නේ කියලා, මොන අංශු වලින්ද හැදෙන්නේ කියලා, මොන වගේ පරිසරයක්ද ඒකට ඕනේ කියලා. මිනිස්සු අහස පුරා සැරිසරන්න උත්සාහ කරනවා මේ වගේ තවත් ලෝකයක් හොයන්න. ඇති, තව ඇති. දෙවියන් වහන්සේගේ මැවීමනේ. දෙවියන් වහන්සේ තවත් කොහේ හරි අපි වගේම නිදහස දීලා හදපු කට්ටියක් ඉන්න ඉඩ තියෙනවා. අපේ ප්‍රඥාව තවම එතෙන්ට දියුණු වෙලා නැහැ. හැබැයි මේ වතුර බින්දුවක් හොයාගෙනනේ මේ මුළු ලෝකයක් පීරන්නේ. මේ වතුර බින්දුවක් හොයාගෙනනේ මේ මුළු අහසක් පීරන්නේ. මේ පොඩි ගහක කොළ පාට කොළයක් හොයාගෙනනේ අපි යන්නේ මේ. තවත් ජීවය තියෙන තැනක් තියෙනවද? තවත් වතුර තියෙන තැනක් තියෙනවද? අපිට තවත් ඉන්න පුළුවන් තැනක් තියෙනවද? ඒ දේ ඇතුලේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නෙමෙයිද අපි හොයන්නේ මේ අම්මේ තාත්තේ දෙවියන්පුතේ. අපිට බැරි දේ කරපු දෙවියන් වහන්සේගේ ඒ ප්‍රඥාව තවත් තැනක තියෙනවද කියලා නෙමෙයිද මේ අහස පුරා ගගනගාමීන් හොයන්නේ ගිහිල්ලා. ජීවය හොයන්නේ, වතුර ටිකක් හොයන්නේ, හුස්ම ටිකක් තියෙන තැනක් හොයන්නේ, හුස්ම ගන්න පුළුවන් තැනක් හොයන්නේ. මේ ගහක් කොළක් මේ දකින්නකොට අම්මේ තාත්තේ දෙවියන්පුතේ සතෙක්ව දකින්නකොට, අම්මා කෙනෙක්ව දකින්නකොට, දරුවෙක්ව දකින්නකොට, දරුවෙක්ව බිහි කරන්න ඉන්න අම්මා කෙනෙක්ව දකින්නකොට, ඒ අම්මගේ කුස ඇතුලේ දරුවෙක් හැදෙන හැටි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නෙමෙයිද? අපිට තේරුම් ගන්න පුළුවන්ද? මේ ලේ බින්දුවේ හැදෙන හැටි අපිට තේරුම් ගන්න පුළුවන්ද? මේ කලලෙට ජීවය ලැබෙන හැටි ඔබට මට තේරුම් ගන්න පුළුවන්ද තාම? ඒ දේවල් ඇතුලේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නෙමෙයිද තියෙන්නේ? මේ සංකීර්ණ ශරීරයක් තියෙන්නේ අපිට. වෛද්‍ය විද්‍යාත්මකව ගියා තේරුම් ගන්න බැරි ගොඩක් දේවල් තියෙනවා. මේ සිතුවිලි එන්නේ කොහොමද? දුක දැනෙන්නේ ඇයි? කඳුළු එන්නේ ඇයි? සතුටටත් එනවා, දුකටත් එනවා, බය වුණාමත් එනවා. මේ හැඟීම් දැනීම් කොහොමද අපිට එන්නේ? මේ හැම දෙයක් තුළම අම්මේ තාත්තේ දෙවියන්පුතේ තියෙන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නෙමෙයි නම් වෙන මොකක්ද? අන්න ඔය ප්‍රඥාව තේරුම් ගත්තු කෙනෙක් වෙන්න ඕනේ අම්මේ තාත්තේ දෙවියන්පුතේ. මේ ප්‍රඥාව තේරුම් ගන්නවා කියන්නේ මේ ශරීරයට අපි දෙන්න ඕන වටිනාකම දෙන මිනිස්සු බවට පත් වෙනවා. දරුවෙකුට දෙන්න ඕන වටිනාකම දෙන, ගරුත්වය දෙන, හැම කෙනෙකුම ජීවිතයක් කියලා හිතන, ඉපදුනත් අම්මගේ කුස ඇතුලේ හිටියත්, කලලයක් වුණත්, මේ අංශු කියලා කිව්වට මේ තියෙන්නේ හුස්ම ගන්න දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අඩංගු කුඩාම ඒකකේ වුණත් ඒකට දෙන ගරුත්වය දෙන්න පුළුවන් නම්, වටිනාකම දෙන්න පුළුවන් නම් අන්නේ අම්මේ තාත්තේ දෙවියන්පුතේ අපි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තේරුම් ගත්තු මිනිස්සු බවට පත් වෙනවා. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තේරුම් ගත්තා කියන්නේ දෙවියන් වහන්සේගේ පුරෝහිතයෙක් බවට පත් වෙන්න පුළුවන් මිනිස්සු බවට පත් වෙනවා. සුද්ධවන්තයෙක් වෙන්න පුළුවන් මිනිහෙක් බවට අපි පත් වෙනවා නෙමෙයිද? අම්මේ තාත්තේ දෙවියන්පුතේ අපි ගරු කරන්න ඕනේ කියන කාට අන්න ඔය කාරණේ නිසා. හැම කෙනෙක් තුළම, හැම දෙයක් තුළම දෙවියන් වහන්සේගේ ආදරය ගැබ් වෙලා තියෙන නිසා. අද සුදු සුභාරංචි ඇතුලේ යේසුස් අහනවා පේදුරුගෙන්, පේදුරු මම කවුරු කියලාද මිනිස්සු කියන්නේ? ඒ කියන්නේ මොකද්ද? පේදුරු එක එක කතා කියන, මිනිස්සු කියන කතා කියන. පේදුරුගෙන් අහන දෙවියන් වහන්සේ ඔබ කවුරු කියලාද මම වඳුරගෙන තියෙන්නේ? ඔබ ක්‍රිස්තුවරයන්. අන්න ජේසුගේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තේරුම් ගත්තු මිනිස්සෙක්. ජේසු තුල මේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් සිද්ධ වෙනකොට, මේ ප්‍රාතිහාර්ය සිද්ධ වෙනකොට, ජේසු කියන දේවල් තුර වචන ඇතුලේ ඒ ගැඹිරත්වය දකින්නකොට, ඒ ශක්තිය දකින්නකොට, ඒ බලපරාක්‍රමය දකින්නකොට, ඒ අධිකාරීත්වය දකින්නකොට පේදුරු තේරුම් ගන්නවා මේ ඉන්නේ දෙවියන් වහන්සේ. අන්න ජේසුගේ පුරෝහිතයා වෙන්න තෝරාගත්තු කෙනා පේදුරු. මතත දෙවියන්පුතේ ඔන්න ජේසු කියනවා පේදුරු පර්වතයක්, මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නගන්නෙමි. ඔන්න අන්තිම වචන ගොඩාක් වැදගත්. ගොඩ නගන්නෙමි. මෙතෙන්ද කියන්නේ පේදුරු ඔබ මාව තේරුම් අරන් තියෙනවා. එහෙනම් ඔබ පර්වතයක්. මේ පර්වතය පිට ඔබ මාගේ සභාව ගොඩ නගන්න. එහෙම කියලා නැහැ. ගොඩ නගන්න කියලා නැහැ.
පේදුරුනුඹ පර්වතයක මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නගන්නෙමි. අප තුළින් ක්‍රියා කරන්නේ කවුදම්ම තාත්තේ දුවේ පුතේ? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ අප තුළ ක්‍රියාත්මක වෙන්නේ. දෙවියන් වහන්සේ අප තුළින් උන්වහන්සේගේ සභාව ගොඩ නගන්නේ. සමහර දේවල් ගොඩ නගනකොට අපිට හිතෙනවා මේ පල්ලිය හැදුවේ මම. දෙවියන් වහන්සේ නෙමෙයි. මම තමයි මේ හැමදේම කළේ. මගේ මූලිකත්වයෙන් කළේ. ඒක නම් මම තමයි මෙතන බලය තියෙන කෙනා. එහෙම කියන්න අපිට සභාවේ දේවල් කිසිවක් සම්බන්ධයෙන් අපි කවුරුත් අයිතිකාරයෝ නෙමෙයි. මොකද අප තුල ක්‍රියාත්මක වෙන්නේ ජේසු. අප තුල ජේසු ක්‍රියාත්මක වෙන්න නම් අපි ජේසුගේ පුරෝහිතයෙක් වෙන්න ඕනේ. ජේසුගේ පුරෝහිතයෙක් වෙන්න නම් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තේරුම් අරන් තියෙන්නම ඕනේ. එහෙනම් අම්මේ තාත්තේ දුවේ පුතේ අද දෙවෙනි කීමේදී කියනවා දාවිද්ගේ වංශයේ යතුරු මම ඔබට බාර දෙමි කියලා. දාවිද්ගේ වංශයේ යතුරු බාර දෙන්නට නම් කියන්නේ දෙවියන් වහන්සේගේ වංශය. දෙවියන් වහන්සේගේ වංශයේ යතුරක් බාර දෙන්නට නම් විශ්වාසවන්ත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ යතුරු මට බාර දුන්නට ඒ රාජධානිය අයිති වෙන්නේ දෙවියන් වහන්සේට. මම බාරකාරයා. අපේ ජීවිතවල ඔබට පවුලක් බාර දීලා තියෙනවා. ඔබට ඔබේ පවුලේ යතුරු දීලා තියෙනවා. ඔබට ඔබේ වංශයේ යතුරු දීලා තියෙනවා. පරම්පරාවේ යතුරු දීලා තියෙනවා. ඔබ රැකියාව කරන තැන යතුරු ඔබට දීලා තියෙනවා. ඔබ ගන්න කරන්නා වූ හැම දෙයකම වගකීම තමයි ඔය යතුරු කියන්නේ. ඔබට දීලා තියෙන අම්මේ තාත්තේ දුවේ පුතේ දෙවියන්වහන්සේ ඔබට ආදරය නිසා. හැබැයි මේ ආදරය හරි විදිහට පාවිච්චි කරන්න ඕනේ. ඒ ආදරයට නිගරු වෙන විදිහට ජීවත් වෙන්න බෑ අපිට. සාන්තුර ජීවිතයට ඇතුල් වෙනවා කියන්නේ හැමෝගේම ජීවිතයට ගරු කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙනම් අම්මේ තාත්තේ දුවේ පුතේ ක්‍රිස්තුන් වහන්සේ අපේම කෙනෙක් බවට පත් වෙන්නේ අපි ක්‍රිස්තුන් වහන්සේගේ කෙනෙක් බවට පත් වෙන තරමට. නෝක මතක තියාගන්න ඕනේ. ක්‍රිස්තුන් වහන්සේ අපේ වෙන්නේ, දෙවියන් වහන්සේ අපේ වෙන්නේ, මේ ආගම ධර්මය අපේ වෙන්නේ අපි දෙවියන් වහන්සේගේ වෙන තරමට. අපිව දෙවියන් වහන්සේට විශ්වාස කරන්න පුළුවන් වෙන තරමට තමයි අම්මේ තාත්තේ දුවේ පුතේ දෙවියන් වහන්සේ අපේ කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි උත්සාහ කරමු. ආරම්භයේද අවසානයේද දෙවියන් වහන්සේ වෙනවා වගේම අපේ ආරම්භය දෙවියන් වහන්සේගෙන් වුණා වගේම අපේ අවසානය දෙවියන් වහන්සේගෙන්ම වෙන්නට ඕනේ. ඒ සඳහා අපි ශුද්ධවන්ත ජීවිත ගත කරන යහපත් මිනිස්සු බවට පත් වෙමු. ජේසු පිහිටයි.